මගේ පුතාලා දැන් කොඩි වැලක තියෙන කොඩි අනුපිළිවෙල දැනගත්තාම අදාළ අංකයක් දුන්නාම ඒ අංකයට අදාළ කොඩිය මොකද්ද කොඩිය පාට මොකද්ද කියලා හොයන හැටි දන්නවා. අපි මේකෙන් කරන්න යන්නේ රටාවක පිහිටි කොඩි ගණන සෙවීම. එතකොට ඕනම දෙයක් රටාවකට තියෙනවා නම් ඒකේ ගණන සොයන්න පුළුවන්. කොඩි වෙන්න පුළුවන්, බල්බ් වැලක් වෙන්න පුළුවන්, මොකක් හරි සමාන රටාවක් තියෙන ඕනෑම අවස්ථාවක මේ ක්‍රමය පාවිච්චි කරන්න පුළුවන්. ඔයා ගාව තියෙන කොඩි වැලක් මෙන්න මෙහෙම. ඒකේ තියෙන කොඩි රතු, තැඹිලි, කොළ අනුපිළිවෙලට තමයි කොඩි එල්ලලා තියෙන්නේ. එහෙමනම් මේකේ තියෙනවලු කොඩි ඔක්කොම මෙහෙම එල්ලපු කොඩි ඔක්කොම තියෙනවා 128ක්. අපෙන් අහන්නේ මොකද්ද? මේ කොඩි වැලේ රතු පාට කොඩි කීයක් තියනවද? තැඹිලි පාට කොඩි කීයක් තියනවද? කොළ පාට කොඩි කීයක් තියනවද කියලා. හැබැයි ඔයාගෙන් ඇහුවොත් 128 වෙනි කොඩිය මොකද්ද කියලා මම කලින් ක්‍රමයේ කියලා දුන්නා. මේවට අංක දාලා 3ෙන් බෙදලා ඉතුරු වෙන ගානට අදාළව ඒ අදාළ පාට හොයනවා. හැබැයි මේක කියන්නේ කොඩි ගණන සොයන එක. රටාවකට පිහිටා තියෙන කොඩි වැලක හරි බල්බ් වැලක හරි කොඩි ගණන එහෙම නැත්නම් බල්බ් ගණන සොයන එක. ඒකටත් පුංචි ක්‍රමයක් තියෙනවා ඉක්මනින්ම හොයාගන්න. එහෙනම් ඉස්සෙල්ලාම අපි දන්නවා මේකේ තියෙනවා පාට 3ක්. පාට 3ක් තියෙනවා. ඒ නිසා අපි මේ මුළු කොඩි ගණන 3ෙන් බෙදනවා. 3ෙන් බෙදුවාම අපිට උත්තරේ 3 4යි 12යි 8 ගේනවා මෙතන ඉතිරි නෑ 8ට 3 2යි 6යි ඉතිරි 2යි. එහෙනම් 128 3ෙන් බෙදුවාම 42යි ඉතිරි 2ක් එනවා. ඊට පස්සේ අපි කරන්නේ අපේ රතු තැඹිලි කොළ කියන කොඩි ටිකට 42 ගානේ දානවා. ඇයි ඒ සමානව 42 ගානේ කොඩි තියෙනවා. 42යි 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 42 ගානෙම තියෙනවා මේ හැම පාටක්ම. හැබැයි අපිට මෙතන ඉතිරි වුණා දෙකක්. ඒ දෙන්න අපි ආපහු මුල ඉඳන් එක එක දානවා. පැහැදිලිද? ඊට පස්සේ එකතු කරලා බලනවා මෙතන රතු පාට කොඩි 43යි තැඹිලි පාට කොඩි 43යි අපිට මෙයාට දාන්න නෑනේ යාග තියෙන්නේ 42යි. එහෙනම් කොඩි වෙන වෙනම හෙව්වොත් රතු කොඩි කීයද තැඹිලි කොඩි කීයද කොළ පාට කොඩි කීයද කියලා පිළිතුර වෙන්නේ රතු ඒවා තියෙනවා 43ක් තැඹිලි ඒවා තියෙනවා 43ක් කොළ ඒවා තියෙනවා 42ක්. ඕනනම් ඔයාලට පුළුවන් මේවා තුනම එකතු කරලා ආපහු බලන්න 128ක් තියනවාද කියලා. මේ 3යි 3යි 6යි 6යි 2යි 8යි 4යි 4යි 8යි 8යි 4යි 12යි. එන්න කොඩි 128කුත් තියෙනවා. පැහැදිලි නේද? එහෙනම් ඔයාලට පුළුවන් රටාවකට පිහිටි අනුපිළිවෙලකට පිහිටි කොඩිවල අදාළ අංකයට අනුව කොඩියේ පාට සොයන්නත් පුළුවන්. කොඩි ගණන සොයන්නත් පුළුවන්. අපි ක්‍රම දෙකම ඉගෙන ගත්තා. එහෙනම් මගේ පුතාලට ජයෙන් ජය.